ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා පතිරණ හදිසි අනතුරකට මුහුණ පා තිබෙනවා. ඒ මහව ප්‍රදේශයේ රූගත කිරීමකට යන අතරතුරදී ඇගේ තත්ත්වය සම්බන්ධයෙන් මුහුණු පොතෙහි සටහනක් තබමින් ඇගේ දියණිය සඳහන් කර තිබුණේ සිය මව මෙවන විට කුරුණෑගල මහා රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඇය පළ කළ සම්පූර්ණ සටහනයි මේ. අම්මා ගැන විමසන අයට පසුගියදා නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරේදී මහවදී හදිසි අනතුරකට මුහුණ පෑමට අම්මාට සිදු වුණා. එහිදී හැකි ඉක්මනින් ඇව රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා. ඇය මේ වෙනකොට කුරුණෑගල මහා රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා හැකි ඉක්මනින් ඇයට ශල්‍ය කර්මයක් කිරීමට. ඒ සඳහා අපි පවුලේ අය සහ සමීපතමින් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. මේ මොහොතේ අප සමග සිටින රෝහල් කාර්ය මණ්ඩලයට අම්මාට ආදරය කරන හිතවතුන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන් කලා ශිල්පී ඥාතීන් සහ සමීපතමින් සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ඔබේ ආශිර්වාදය සහ ඉක්මන් සුව ප්‍රාර්ථනා සමග ඇය හැකි ඉක්මනින් නැවතත් රංගන කටයුතු වල නියැලේවි. මේ මොහොතේ අපේ ප්‍රාර්ථනය ඇයගේ සුවපත් වීමයි. ඒ වෙනුවෙන් ඇයට සුවය ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා. වැඩි විස්තර පසුව ඔබ සමග බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට දියණිය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.